කීප දෙනෙක්ම අහලා තිබුණා මේ පතල් කපන්න. ඒ කියන්නේ අලුතෙන් ඉඩමක් කරා. ඒ කියන්නේ බද්දු අරගෙන හරි එහෙම පතල් කපන්න. ඒකට මට කියන්න තියෙන්නේ මොකද මගේ එක්ස්පීරියන්ස් එකෙන් මම කියන්නේ. පතල් කැපුවත් රේස් බයි ගිහිල්ලා අශ්වයන්ට ඇල්ලුවත් ඒ කියන්නේ බෙට් ඇල්ලුවත් IPL ඇල්ලුවත් බූරු ගැහුවත් ඒ හතරම එකයි. ක්‍රිකට් බැට් IPL ඒ හතරම එකයි. එකම සම්භාවිතාව තමයි තියෙන්නේ පතල් කැපින්න. ඒක මම කළා බලලා මගේ යාළුවන්ට වෙච්ච දේවල් ඒව ඔක්කොම බලලා තමයි කියන්නේ. ඒක එහෙම තමයි ඊට එහා ඒක දෙයක් නෑ. ඒකේ සම්භාවිතාව දිනන්න තියෙන 30යි 70ක් පරාදයි. ඒක රේස් බයියත් එක පතල කපන්න මහන්සි වෙන්න ඕනේ නෑ. රේස් බයි ගිහිල්ලා රේස් 10ක් ඇල්ලුවොත් 3ක් ඔයා දිනනවා 7ක් බොරු. ඒ කියන්නේ 7ක් දිනන්නේ නෑ. ඒ කියන්නේ ඒක තමයි ඒකේ ඒගොල්ලන්ගේ ලාභේ. ඒ විදිහ තමයි හදලා තියෙන්නේ. ඊට එහා එක වෙනස් වෙන්නේ නෑ. බොරු ගැහුවත් එහෙමයි පතල කැපුවත් එහෙම තමයි. මොකද මැනික් හොඳ මැනික් අහුවෙන්නේ 30කට විතර. 70%ක්ම යන්නේ නමන් නැති වෙනවා. මේ මම උදාහරණයකුත් දැන් පෙන්නන්නම්. ඒක තමයි කියන්න තියෙන්නේ ඒකේ. මම අවුරුදු 10ක් විතර පතල් කැපුවා. කෝටි 2-3ක මැනික් වික්කට මුතේ අවුරුදු 10 වියදම් බලනකොට එද නැති දෙයක් නෑ. නිකන් කාලේ විතරයි වෙලා තියෙන්නේ. බිස්නස් එකේ එහෙම නෙවෙයි. බිස්නස් එකේ ගල පරාදුනත් ඒකේ සම්පූර්ණ පරාද වෙන්නේ නෑනේ. මුදල හරි බේරෙනවා. ඒක ඊට වඩා ගොඩක් සේෆ්ටි එක පේන දෙයක්. දැනුමටනේ අපි ගන්න. ඒක. අද පතල් වැඩ නැහැ වගේ තමයි පේන්නේ. මේ තියෙන ටිකේම පතල් තියෙන්නේ. අතන අන්නර මේ පේන නිල් පාටර ටිකලයක් පේ. අන්නේ පතලේ මගේ යාළුවෙක් ඉන්නේ. මේ බලමු අපි ගෙදරට ගිහිල්ලා. තාත්තා නැද්ද? ආයින. ආයේ. වැඩ නෑ අදනේ. වැඩ නෑ අයියනේ. අද වැඩ නෑ මට නැස්තුවා. එහෙම. ඔව් අද වැඩ නෑ මේ දුව මෙලෝද යන්නේ නැහැ. නාම්බුනේ. නාම්බුනේ. එනේ හත්තිලව් මෙලෝද යන්නේ. ඔව්. අඩි 40කට ගැඹුර. ඔව්. ඒකේ මාසේ 11ක්. මාසේ 11ක්. ඔය ඒකෙත් වැඩ කරානේ. මාසේ 11ට ගත්ත කීයක් දන්නවද? 4300. කොහොම මාසේ 11ටම. හිඟා ගාවා රුපියල් 10 ගානේ හම්බ කරලාත් මේ ඊට වැඩි හොයන්න තිබුණා. ඕ. හවද? ඒ පතල සෑහෙන ගැඹුරයි. ඒතරට සෑහෙන වෙදමුක් කරානේ. ඔව් මම දන්නේ මාමට ගියා ලක්ෂ 15ක් විතර. ඔව්. දුම කට්ටක් නෑ වේගින්. ඒක කිව්වේ මේ වගේ ලෝ කට්ටයක් තිබුණා ඔය දැක්කේ කට්ටේ. මං දැක්කා කළු කට්ටේ. ඒ කට්ටේටනේ ඔය කිව්වනේ ඔය අවටේ කියලා මුළු අවටම දෝනමනේ ගියේ. මං ඒ කට්ටේ ඉල්ලුවා. 5000 කිලෝ මම ඉන්නකොට මේ කොහමහරේ මත මේ ඒ කට්ටේ තිබුණා කිව්ව නිසා මාම ගුණේ ලොකු ගලක් ඔක ඇති කියලා මුළු වටේම උක්කුඩමයි ගැහුවේ. ඒ රෝම ගියා. ඉතින් මාස 11ක් දෝන ගැහුවා ඒකට පස්සේ. මම දැක්ක ලොකු මෝටරයක් එහෙමත් වැඩ කරානේ. ඔව් අගහය මෝටරයක් දාලා පට්ට වතුරක් තියෙන්නේ හොඳ. ඒකෙත් මොකුත්ම තිබුණේ නැහැ වාසියන්නේ. ගල් මේ වගේ ගල් තියෙනවා. ගන්න දෙයක් නැහැ නේ. ඔහෙද ඊට වැඩිය හො වටිනවද සබහ කෑල්ල. මම බැලුවා. මෙලෝ දෙයක් ගන්න නැහැ. ලුණු වැටේ තව ලස්සනයි. මම බැලුවේ ඔහල රහුන ලොකු ගෙවඩයක් තිබුණ කුඩු වෙලා ගියපු එක. පාටවත් තියෙනවා නම් තව කමන්නේ නැහැ. පාටවත් නැහැ. නිකන් ගලක් කියලා හිතන්න බෑ පොළවේ තිබුණා. මේ නෑ පාට නම් නැතිවට කමන්නේ වංශේ හරිනා. ඔය හරියට හිටින්න ඕනේ පළදු නැතුව. ඔව්. ලුණු වැටේ තව ලස්සනයි කිව්වට පස්සේ හරියට. ඔව්. මම තව ලස්සනයි. මම බලපු ගලක් කුඩේ කුඩු. ඒක තමයි කියන වැඩක් නැහැ. නේ මන් දන්නේ. ආපහු පටන් ගන්නවා අතාරින්නේ නැහැ. රෝදමනේ. ඉස්සරහලා දින හිතේ ගැරිලා හැටියව මේ අමුතුරෙන් මොකද සාමාන්‍යයෙන් ගණන් ගත්තට වැඩක් නැහැ නේ. රුපියල් 10,000 එහෙම ගත්ත හේ වැඩක් නැහැ. මොකක් කරන්නේ කියලා අවුරුද්දක්
ඒව රබා. තමයි. හ්ම්. ඉන්නේ හොඳේ. ඒක නිසා තමයි ගොඩක් වැඩක් කෙරේ. මෙන්න බලන්න බොරුද කියලා. මෙන්න. නෑ. බොරුද කියලා. මෙන්න මේ ෂුට්ටක් තියෙනවා ආන්න මෙහින් පතුර වගේ. නොච්චරයි. නාමුව මදි මේ සැරේ මට හිතෙන්නේ. මාදි ඔහොම නෙමෙයි තියෙන්නේ කූඩයක් එරුවා තියෙනවා පාට්ට විදියට. ඕ මෙහෙ ලොකු ගල් මේ කියන්නේ කට්ට එහෙම ලොකු කට්ට වුණානේ. ඔව්. ඒකනේ යවුන. මෙලෝ දෙයන්නේ නැහනේ. අංගාලේ පා වෙනෝනේ. නේ කටු 3යි 4යි. ඔව් ඒක කරන්නේ. ඔව්. බිබිලේ පොලේ ගියා රත්නපුර බැලුවා. ගල් නැහැ මේ දවස් ටිකේ මොකද හේතුව මේ පතල් කැපෙනොත් අඩුයි මිල බහැලානේ. අයි ක්ලීන් එහෙම මොකුත් විකිනෙන්නේ නැහැ. ඔක්කොම ක්ලීන් ලූප් ක්ලීන්ම ඉල්ලන්නේ හොඳ පාට ගල්. ඉතින් ගල් නැහැ. ඒ කියන්නේ ගල් තියෙන්නේ ඔක්කොම අඩ ගල්. පළුදු ගල්. දැන් මේ බදුල්ල පැත්තෙන් ආයි පල්ලෙහාට බහින ගම. බදුල්ල බැලුවා බදුල්ලෙත් ගන්න දෙයක් නැහැ පොලේ. නෝක තමයි තත්ත්වය. ඉතින් අර කියන තරම් හැමතිස්සෙම සුන්දර නෑ. කට්ට ගන්න වෙන වෙලාවලුත් තියෙනවා. ඉතින් මම මේක කියන්න ඕන නිසා මේක මේ පෙන්නන්නේ. දැන් කුත්ම හොයාගත්තේ නැහැ. බඩල් කුඹුර ටිකෙත් ඇවිද්දා ලුණු ගල බැලුවා පස්සර ඇවිද්දා. ඒ කියන්නේ ඇතුළටත් ගිහිල්ලා වෙලෙන්දොත් හම්බෙලා බැලුවා. ගල් තියෙනවා. ඉතින් ගෙනල්ලා විකුණන්න පුළුවන් ගලක් නෑ. ඒ පාර ගත්ත රතු කට්ට වගේක්. පොඩි ගානකට ගත්තේ රතු කට්ට වගේක් ගත්තා. මොකද මට මේ කට්ටවල පේනුනේ ඇතුළ එළිය තියෙනවා කියලා පාට තියෙනවා කියලා. ඒ කියන්නේ මේ තුඩිය නෙවෙයි පාට පේන ගල්. එළිය තනිකරම නිකන් කුණු පාටට එහෙම තියෙන ඒවා සුද්ධ කරලා ලස්සන ගල් හදන්න පුළුවන් විකුණන්න පුළුවන් විදියට. ඒ ගල් ටික ඔක්කොම ගත්තේ රුපියල් 5000ට. ගල් කෑලි 11ක් ගත්තා. ඊට පස්සේ තව ගත්තා ඔක්කම් පිටියෙන් පල්ලෙහාට බැහැලා ඔක්කම් පිටියෙන් ගත්තා ලක්ෂ 1.5ට ඔට්ටුවක්. ඒක මට ලක්ෂ 2කට වගේ එහෙම විකුණන්න පුළුවන් කියලා හිතුන නිසා ගත්තා. මෙන්න ගල කැරට් 6යි. හැබැයි මේක පිට ඔට්ටුව. මම ඕගොල්ලන්ට කියලා තියෙන්නේ පිට ඔට්ටුව අමාරුයි පාට විහිදවන්න. මම පේනෝනේ පාට තියෙන්නේ පිටින්. ඒ කියන්නේ මිලිමීටරයක් විතර ඇතුළට ගිහින් තියෙනවා පාට. ඒ වුණාට අවදානම්. නමුත් මම මේක ලක්ෂ 1.5කට ගත්තා. ඉතින් ගල ලොකුයිනේ. කැරට් 6ක් මේ ගල. ඉතින් පළුදුත් කිසිම දෙයක් නැහැ. නමුත් චූටි මේකක් මැද පේනවා. ඒක පළුද්දක්ද මිල්කි චුට්ටක්ද කියන එක අඳුර ගන්න අමාරුයි. නමුත් ඒක පළුද්දක් කියලා ගෙස් කරන්න පුළුවන්. මොකද මම මේක ගත්තේ ලොකු වෙලෙන් දෙව්ගෙන්. ඉතින් මේක ලක්ෂ 4ක් විතර ගන්න පුළුවන් ගලක් මේ ගන්නට දුන්නේ. ඒක පළුද්දක් වෙන්න තියෙන සම්භාවිතාව වැඩි. ඒක නිසා මම මේක දැන් ඔට්ටුව විහිදෙන්න 900න් විතර ගහන්න ඕනනේ. එහෙම නැතුව ඉස්සෙල්ලා 400න් වගේ කියන්නේ නිකන් පොල් කටු කත්තු කරා. අර හුණු බදාම ඇතුලේ තියලා ගහලා බැලුවා. ඒක හරියටම හරි. ඒක පළුද්ද තමයි ඒක දිස්න ගහන්න ගත්තේ ඊට පස්සේ. දැන් මේක පුච්චන්න බෑ. ඉතින් ඒක නිසා දැන් මේ පළුද්ද ගෑව මම මේ තියෙන්නේ මේ ගාපු තැන ඔයගලන්ට පේනවනේ පිටිපස්ස පැත්ත. අන්න ගාලේ ඇව්වා. දැන් බර අඩු වුණා 4.65ට 4.65 වුණා පළුද්ද යවනකොට. ඒත් තව චුට්ටක් තියෙනවා. ඒක යවන්න විදියක් නැහැ. මොකද ඊට පස්සේ මේකේ කට් එකක් ගන්න බෑනේ. දැන් මේක හાર્ට් එකක් හරි ට්‍රයිඇන්ගල් එකක් හරි තමයි කපන්න ඕන. දැන් ලක්ෂ 1.5 බේර ගන්න ඕනනේ. මේ ඒක නිසා උතනින් නවත්තනවා. අර චුට්ටක් තියෙනවා. දැන් මේක පුච්චන්න විදියකුත් නැහැ. පිච්චුවත් තව දුවනවා. මේනේ දැන් මේක 3න් 2.80න් විතර කට් වෙයි. 2.70 2.80 ෂුවර් ඉතින්. දැන් 4යි. එතකොට නිල් පොඩ්ඩකුත් ඉතින් ඉතුරු වෙයි. ඒක එහෙමම තියෙන මේ කාට් එකට පොඩ්ඩක් හරි ඒතකොට නිල් ඌරලේ ගහනවනේ. මේ කට්ට හොඳටම මෝරලා. නමුත් මේව මේ කැත මේ ඇතුළ මේ මීට හොඳයි. මේ බොඩිය තමයි මේ වගේ කැතට මේ මඩ එක්ක කළු පාට ගතිය මේ වැඩිය මැරලා තියෙන්නේ මේ බොඩිය හරිය තමයි. ඒකයි මේ කැත. මේ අර මං ගත්ත කෑලි 10න් ලොකුම කෑල්ල ඔන්න වටේ ඔක්කොම අර කොරසම ඔක්කොම ගෑවා මම. ඒ කියන්නේ ප්ලේට් එකේ ගෑවේ ගල් ගාන ප්ලේට් එකේ ගෑවා. ඒ හැඩයටමයි ගාන්නේ. මිලිමීටර් 2ක් විතර ගෑවෙනකොට ඒක අයින් වෙනවා. ඊට පස්සේ බොඩිය හැදුවා.
මම බොඩිය හදන විදිහත් දැන් ඔයගලන්ට කියලා දෙන්න. බලාගන්න මේ කැතයිනේ දැන් බොඩිය මේ මඩත් එක්ක අපි ඒක යවමු. ඔන්න දැන් ඒක ගාලි ඉවරයි මේ. ඔකි zoom කරන්න. ඔන්න ගාලි ඉවරයි එලියක් ආවා. දැන් පොලිෂ් කරනවා. මේ 600 වැලි කොලේ. මේ 600 වැලි කොලේ 800 වුණත් කමක් නැහැ. දැන් බලන්න. මේ විදිහට මුළු හැම පැත්තම හදන්න ඕන. හදලා ආයිත් රෆ් බොඩිය හදන්න ඕන. ඒක ස්වභාවික විදිහටම ආයිත් පේන්න. මම අහුවෙන්න තා පොඩ්ඩක් පොලිෂ් කරන්න. නවත්තන්න. ඔන්න දැන් පොලිෂ් කරාම දැක්කනේ ලස්සනට එනවා පාට. ලස්සනට පේනවා. අර වගේ කැත නෑ. දැන් මේ විදිහට හැම පැත්තම හදන්න ඕන. හදලා ආයිත් බොඩිය රෆ් කරන්න ඕන ස්වභාවික විදිහට මම ඒකත් දැන් පෙන්නන්න. ඔන්න මෙතන රෆ් කොන්ක්‍රීට් එකක් නේ තියෙන්නේ. එතකොට බලන්න මෙන්න මේ ධාරේ. ඔන්න ওই ධාරේ බලා ගන්න හරියට මේ අතට. ඔන්න ධාරේ මේ පැත්තෙන් ගෑවා. මේ පැත්තෙන් තමයි මේ පැත්ත මෙහෙම කොන්ක්‍රීට් එකේ ඉන්න දා මම මෙහෙම ඇතිල්ලුවේ. දැන් මේ පැත්තෙන් විතරක් ඇතිල්ලුවට මදි මේ පැත්තෙනුත් ඒ විදිහටම අතුල්ලන්න ඕන. ඒ ධාරෙමයි හොඳට බලා ගන්න. දැන් අපි ඒක හොදලා පෙන්නන්න. මෙන්න මේ ධාරේ මේක. හරියට නැචරල් ලුක් එක ඇවිල්ලා නේ තියෙන්නේ. මම පැත්තෙන් බැලුවත් ඒ ධාරේ විතරක් බලන්න. මේක කාටවත් මුක් කියන්න බෑ. ඒ විදිහට මේ හැම ධාරයක්ම හදන්න ඕනේ. මම අනිත් එක තමයි දැන් අපි මේ අපේ කියන්නේ අපේ දැනුමෙන් අපි වෙනස් කරන ගල් තියෙන්නේ. ඒ කියන්නේ හීට් කළා හරි නැත්තම් බොඩි වෙනස් කළා හරි එහෙම හදන ගල් කොයි වෙලාවකත් ඔයාගේ බ්‍රෑන්ඩ් එකෙන් විකුණන්න යන්න එපා. ඒක මම නම් කරන්නේ නැහැ. මම මගේ අතින් නම් ඒ ගල් කිසිම කෝටිය දෙනවා ගුවත් විකුණන්නේ නැහැ. මොකද මේක නම සවුත් වුණොත් ඔක්කොම ඉවරයි. ගල් විකුණලත් ඉවරයි. ඔක්කොම ඉවරයි. ඒව දෙන්න ඒව බිස්නස් කරන මාමලා ඉන්නවා. ඔය බ්‍රෝකර්ලා පට්ට විදිහට ඉන්නවා. මැනික් වල විතර බ්‍රෝකර්ලා නැහැ මම හිතන්නේ මේ වාහන බිස්නස් එකේවත්. ඒගොල්ලන්ගේ අතර දෙන්න මම නම් එහෙම තමයි. මගේ අතින් නම් මම කීයටවත් දෙන්නේ නැහැ. පොඩි හරි වෙනසක් කළා ස්වභාවික ගතිය වෙනස් කරපු ගලක් මම දෙන්නේ නැහැ. මගේ අතින් දෙන්නේ නැහැ. නමුත් මගේ ගල් රට වටේම යනවා. එක එක්කෙනාගේ අතේ. ඒක මට අදාළ නෑනේ. ඒගොල්ලෝ කීයක් හරි හොයා ගන්නවා. මටත් ගානක් එනවා. ඒක තමයි කරන්න ඕන. පජාතියක් නම් කොහොමත් ගන්න එපා. වැරදිලා හරි ගත්තොත් විසි කළා දාන්න. මම නම් පජාති මූද්‍ර විසි කරන්නේ. මොකද ඒක ආයි අහුවෙන්නේ නෑනේ. ගඟට එහෙම විකුස් කරාම ආයි අහුවෙන්න පුළුවන් වැලි වල එක්ක ඇවිල්ලා. මේ නමුත් වෙනස්කම් කරන ගල් ඕගොල්ලෝ විකුණන්න එපා. බ්‍රෑන්ඩ් එක සවුත් වුණොත් මුළු බිස්නස් එකම ඉවරයි. එහෙම වැඩක් නෑ. එහෙම කරපු අය අද නිකන් පාරවල් ගානේ ඉන්නවා. ඉස්සර එහෙම කරපු අය. ඒක කරන්න එපා. නමුත් මේකේ වෙළඳාමේ මේ බිස්නස් එක දුවන්න අරම ගලුත් විකිනෙන්න ඕනේ. නැතුව ඔය තෙල් ගහන්න කොච්චර වියදම් වෙනවද? පතල් වලට අපි කොච්චර නිකන් සල්ලි දෙනවද? වැඩ කරන මිනිස්සුන්ට. රුපියල් 5000 10000 දෙනවනේ. මේ පතල් වල මිනිස්සු එහෙම තැන් වලට දැක්කම නොදියෙන්නත් බෑ. එහෙම ලොකු පතල් නෙමෙයි මම කියන්නේ. මේ අහිංසක මිනිස්සු දුප්පත් මිනිස්සු කපන ඒවා. ඒවට සල්ලි දෙනවා. ඉතින් ඒවා හරි කවර් වෙනවනේ. මේ අනිත් එක බොරුවකුත් නෙවෙයි අපි පොළවේ ගල්නේ. නමුත් ඒක වෙනස්කම් කරලා කරපු ගලක් අතින් දෙන්න එපා. ඒ කියන්නේ දැන් පොල් කටු අඟුරුල පිච්චුවත් ඒත් ඉතින් ඒක පුච්චලනේ. ඒකත් හීටඩ් එන්නේ. මම නම් එහෙම ගල්ල කියලා දෙනවා. මේක හීටඩ් කියලා මගේ අතින් දෙනවා නම් මම කියලා දෙනවා. නැතුව දෙන්න යන්න එපා. නම සවුත් වුණොත් නම් ආයිත් ඔක්කොම ඉවරයි වෙලඳාම කරන්න බැරි වෙනවා. ඒක හොඳටම මතක තියාගන්න. මේ බලමු දැන් අපි මේ